යෝගතරණ සූත්‍රය තුළ දේවතාවෙක් කියලා ආනවා. කාලයකින් සසල දුකෙන් නිදහස් වෙච්ච බ්‍රාහ්මණයෙක් දැක්කයි කියලා. බුදුරජාණන් වහන්සේට මේ කියන්නේ නේද? බුදුරජාණන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ඕගය මේ මහා දුක් සාගරේ තරණය කළේ කොහොමද? මම පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව මේ ඕගේ තරණය කළා. සාදු කලකින් මේ සියලුම දුක් වලින් දාසේ බ්‍රාහ්මණෙක් මම දැක්කයි කියලා ඒ දෙවියා සාදුකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවියට පණිවිඩයක් කියනවා වහන්සේ. මොකද ඒ පණිවිඩය? එතන ඒ වාක්‍ය තුළ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියනවා. මොකද? Not on the whole. අනිත් එක මොකද? Float. මම වතුර මත පීතලා ෆ්ලෝට් උනේ නෑ. මම වතුර මත වැදුනේ නෑ. හෝල්ඩුන්නේ නෑ. ඒක ඇල්ලුවේ නෑ. වෑයම් කළෙත් නෑ. පීතවුවෙත් නෑ. හැබැයි මේ දෙකම කරලේ නැත්තේ කොහේ ඉඳලාද? මෝදේ ඉඳලා නෙමෙයිද? හැබැයි මම මෝදෙන් එළියට ආවේ නෑ. මම මෝද හතහැරියේ නෑ. මෝදෙන් වෙන්ුනේ නෑ. මෝදෙන් තොරව මං එක කළේ නෑ. මම මෝදේ හිඳලා තමයි එක කළේ. ඕගේ මං තරණය කළේ. පීඩන් නැතුව, ෆ්ලෝට් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ මෝදේ විතරනේ. එහෙනම් උනාසේ මෝදේ ඉඳලානේ. වෑයම් කරන්නේ නැතුව හිටියයි කියලා කියන්නේ. ඉතින් මෝදේ හිටියපුන් දන්නේ වෑයම් නොකර හිටියයි කියලා කියන්නේ. එහෙනම් පීඩන්නේත් නැතුව, වෑයම් කරන්නේත් නැතුව මම මේ දුක් සාගරයේ තරණය කළා කියලා කියන බුදුරජාණන් වහන්සේ ඒ මහේසාක්‍ය දෙවියට කියනවා. හැබැයි දෙවිය මම මේ දුක තුල තමයි වාසය කළේ. සබ්බේ සංඛාරා දුක්ඛ, හැම සංස්කාරය තුළම දුක තිබුණා. හැම නාම රූපයක් තුළම දුක තිබුණා. හැම ගනුදෙනුවක් තුළම දුක තිබුණා. මේක මං දැක්කේ මේ පරිසරය, මේ විශ්වය මහා ලොකු දුක් සාගරයක් විදියට. මම මේ දුක් සාගරය තුළ වළඳලා සැතපීලා පැම්පාසු වෙලා භාවනා කළ හැමදේම කළා. හැබැයි මම ඒ දුක ස්පර්ශ කළේ නැහැ. ඒ දුක මට පීඩරයි තියේ නැහැ. මට මේම වුණා, මට හැමදේම නැති වුණායි කියලා ඒ දුක මත මම පීඩුවේ නැහැ. මම ඒ දුක මෙල්ල කරන්න ඒක අභිභාජන වෑයම් කළේ නැහැ. ඒක සන්තෝෂයෙන් බාර අරගෙන වෙන දේවල් බලාගෙන තියා. පීඩරයි තියේ නැහැ. වෑයම් කළේ නැහැ. නමුත් මම මෝදෙන් නිදහස් වෙලා ගියේ නැහැ. මෝද හතෑරියේ නැහැ. ඒ මෝද මත හිඳගෙන තමයි වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව ඉන්න ඒ දෙකම කළේ. ඒ කැල්ල නෑ නේද? ඔබ තරන්නේ කැල්ල නෑ. බුදුරජාණන් වහන්සේ ඒක ව්‍යංගයෙන් තමයි කියන්නේ. ෆ්ලෝට් වෙන්න බෑ ඔබ වතුරක් නැතුව. වෑයම් කරන්න නැතුව ඉන්න තින් වෑයම කරන්න අවශ්‍ය නැහැ ගොඩේ. එනවා වතුරේ තමයි ඉඳලා තියෙන්නේ. ඒ දුකේ තමයි ඉඳලා හැම තැනම දුක. හැම ස්පර්ශයක් තුළම දුක. හැම මොහොතක්ම දුක. එච්චර මා දුක් සාගරයක් ඇතුළ වෑයම් කරන්නේ නැතුව, පීඩන්නේත් නැතුව මම මේ දුක් එක්ක සන්තෝෂයෙන් වාසය කළා. ඒ හැම දුකක්ම මම පිළිගත්තා. මේ සූත්‍රේ කොච්චර ලස්සන කැලලක් තිබිලාද කියලා. සංයුත්තනිකායේ අම සූත්‍රයක්ම වාසේ මම ඉදිරියේ කියවන්න. බුදුරජාණන් වහන්සේ සංගවල කියන කැලලක් තියෙන එක මම කියන්නේ හරි ලස්සනයි. අලුතෙන් නිර්වචනයක් දෙන්න මේ සූත්‍රවලට. 84000ටම උපතමන්න. දැන් ගොඩාක් මේ මණික් අර ආලෝකයේ මදි වගේ බබලෙන්නේ නැහැ වගේ. 2680ක් ඒ නිසා මේ මණික් නිකන් කෞතුකාගාරවල තියලා
දැන් දිලිසෙන ගතිය අඩු වෙලා. අලුත් නිර්වචනයකින් අලුත් අර්ථකථනයකින් ඒ තථාගතයන් වහන්සේගේ වචන ආලෝකමත් කරන්න ඕන. ආයි බබලෙනවා අය. මිනිස්සු හරි ආසයි සූත්‍රයට හරිම ආදරේ. මේක දෙයක් කියලාද බුදුරජාණන් වහන්සේ නම් දුක දාලාද වල නැහැ. මානවදී මම දාලාද මණ්ඩලයක් කියනවා නේ අමුදරු නෑ. මම මේක ඇතුළේ ඉඳලා මේකට අවු වෙන්නේ නැතුව බේරෙනවා. අන්න ක්‍රමවේදය. අන්න ක්‍රමවේදය. අන්න වීර්යය වැඩෙන ඇති. අන්න ප්‍රඥාව මෝරණ ඇති. එයා දුකට බය වෙන්නේ නැහැ. දුකට හැඩ ගැහෙන්න හුරු වෙනවා. ඒක සමාජයට ඊටාම වැදගත් එකක්. වර්තමාන සමාජයට මිනිස්සු දුක දැක්කම දුවන්න තමයි උත්සාහ කරන්නේ. දාලා යන්න තමයි උත්සාහ කරන්නේ. එන්නේ පැවිදි වෙන්න. අමුවගෙන් බේරිලා, දරුවගෙන් බේරිලා, ණයෙන් බේරිලා, ෆිනාන්ස් වලින් බේරිලා, බැංකුවෙන් බේරිලා, ඉඩම් වලින් බේරිලා, අතුරුගෙන් බේරිලා ඉන්නේ. දුකෙන් බේරිලා දුවන්න උත්සාහ කරන අයට අඩගැයෙන්න ඒ අවශ්‍ය මූලික ටික දුන්නොත් දුකට හැඩගැහෙන්න පුළුවන් ක්‍රමය කියලා දුන්නොත් මිනිස්සු දුක තුල වාසය කරනවා. දුක දැක්කම දුවන්නේ මේ දුකට කොහොමද මං හැඩගැහෙන්නේ? මේ උනා හැඩගැහෙනවා. මහලද තව එකක් එනවා. ඒකට එහෙම හැඩගැහෙනවා. එයා හැඩගැහෙනවා. දුකට ඇඩගැහිලා දුකත් එක්ක වාසය කරන කෙනා මොනවද පුරුදු කරන්නේ? දුක නිරෝධ කරන මාර්ගය. දුක නිරෝධයෙන් ඒක ඇඟිල්ලක් නෑ නේද? ඒක වෙනව නේද? හේතුව එයා දන්නේ නෑ ආඳුරු. දුක නැති කරන මාර්ගය දුක නැතිවීම. චතුරාර්ය සත්‍යයේ එකක් පැනලා යන්නේ. දුකට හේතුව එයා හොයන්නේ ඇයි? එයා දුක දැක්ක ගමන්ම ඒ දුකට හැඩගැහෙන්න උත්සාහ කරනවා. නැති කරන මාර්ගය එයා කෙලිම පුරුදු කරන්නේ එකක් අත්හැරලා. එකක් අත්හැරනවා යට. ඒක හොයන්නේ ඔය ඒතෝ නිරෝධ කරන්නේ නෑ එයා. අර නැති කරන මාර්ගයේ හැඩගැහෙන තුල ඒ දුකට ඇඩගැහිලා දුකත් එක්ක වාසය කිරීම තුළ හේතු නිරෝධ වෙනවා. බලන්න චතුරාර්ය සත්‍ය හතර ආකාරයෙන් වැඩුවා. දැන් දෙකක් එකට වැඩෙන ක්‍රමයක් අහුවෙලා. දුක දැක්කම පලා යන්නේ නැතුව ඒකට ඇඩගැහිලා දුකත් එක්ක වාසය කරනකොට හේතුව දැනගෙන හිටියේ නෑ. දන්නේත් නෑ. එව්වෙත් නෑ. හැබැයි ඒකට ඇඩගැහිලා වාසය කරන නිසා ඒ දුක තුනී වෙලා එහාට ඕන විදිහට දුක ඇඩගැහිලා දුක දැනෙන්න කියලා දැන් හේතුව නිරෝධ වෙලා දුක නැහැ. දෙකක් එකට වඩන ක්‍රමේ. ඩිග්‍රී දෙකක් යුනිවර්සිටි දෙකක එක්කෙනෙක් තනියෙන් කරනවා. වීකෙන්ඩ් වල ඩිග්‍රියක් කරනවා, වීක් ඩේස් වල හොස්ටල් එකේ ඉඳලා මේක කරනවා. දෙකක් කරනවා. ගොඩාක් තැන්වල බුදුරජාණන් වහන්සේ දන්නවා කවදාරි දවසක මේ සම්බුද්ධ ශාසනය ආර්ය ජාතියක් වී වෙලා එදාට මේ හැමදේම මතු කරලා උපදම්මලා දිලිසවලා තථාගතයන් වහන්සේගේ වටිනාකම මේ මහ පොළොවේ මැණික් දියමන්ති වලට එහාට අරන් ගිහලා රුකක් මත හිටවයි කියලා. මුළු ලෝකෙම දනගාලා ලායා මාර වෙනකොට බුදුන් වඳී කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා වහන්සේ. උන්වහන්සේට කිසිම දෙයක් විශේෂෝචර නොවන දෙයක් නැහැ කියලා නේ කියන්නේ. 2025 මොකද්ද වෙන්නේ? 30 මොනවද වෙන්නේ? 50 මොනවද වෙන්නේ? ඔක්කොම බුදුරජාණන් වහන්සේ දන්නවා. කවුරුත් විස්තරාත්මක ඇහුවේ නැහැ. ඒ නිසා කිව්වේ නැහැ. ඇහුවනම් උන්වහන්සේ යන දෙම කියනවා. එතනම කියන මෙන්න මේ කට්ටිය තමයි ඒ කාලේ මේව කරන්නේ කියලා ඔක්කොම කියනවා. කවුරුත් ඇහුවේ නැහැ. ආන්නත බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ නැහැ. ගොඩාක් දේවල් අහන්නට මම දේශනා කරනවා. එయ్యේ. වහන්සේලා අහන කාලේ මම ජීවතුන් අතර නැහැ. ඒ නිසා ආන්න කලින් දේශනා කරනවා. මම නැති කාලේ ඒ ප්‍රශ්නෙනකට උත්තරේ කලින් කියලා දෙනවා. ඒක ආගන්න. ඒක දැනගන්න. ආගත්ත කට්ටිය ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මතකෙන් ඒක නැවත ඉල්ලගන්න.
ඇව්වේ නැති නිසා දේශනා කළේ නැහැ. ආන කාලේ වෙනකොට මම නැති නිසා ආන්න කලින් දේශනා කළා. ක්‍රම දෙකක්. බුදුරජාන් වහන්සේටත් එන්න දේශනා කරන්න තිබුණා ගොඩාක් දේවල්. ඇව්වේ නැති මට කමක් නැහැ. මේ 5000ක් පවතින ශාසනය තුළ යම් යම් කාලවල යම් දේවල් සිද්ධ වෙන කාලවල අවශ්‍ය සූත්‍ර ටික බුදුරජාණන් වහන්සේ නිකන් දේශනා කළා කියන තිබුණා. අයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ දේශනා කරන්නේ දැන් දේශනා කරන මේ කාලෙට නෙමෙයි 2680කට පස්සේ එන පරම්පරාවට මේක ලේඛනගත වෙලා ඒ අයට ලැබෙනවා. ඒ අයගේ දැන ගැනීම සඳහා. එම අනාගතයට දේශනා කළේ නැහැ. වර්තමානයේ තුල වැඩ සිටලා වර්තමානයේ ගැනම හිතලා වර්තමානයේම දේශනා කළා. ඒකත් තථාගත බුදු ගුණයක්. තථාගත ගුණයක් ඒක. කවදාකවත් අනාගතයට දේශනා කළේ නැහැ. ඉන්න අයට බඩගිනි අයට විතරයි කෑම දීලා තියෙන්නේ. එන අයට කෑම හදලා නැහැ. එනකන් ඉඳලා තියෙනවා. දන්නේම නැතුව පඤ්ඤාකාරී දේශනා කරන ගොඩක් දේවල් එළියට එනවා. ඒකට අදාළ පින් ඔබ වහන්සේලා තුළ මෝරලා කියලා මට හිතෙනවා. ඔබ වහන්සේලාගේ පඤ්ඤාව ඒකට සුදුසු කරලා ලබලා කියලා මට හිතෙනවා. විශ්වය ගැන පැය 24 මෙනෙහි කරගෙන ඉන්න කෙනා මොනවා බවට පත් වෙයිද? විශ්වය බවට පත් වෙයි. එහෙම පත් වෙන මුළු විශ්වයේම අයිතිකාරයා කවුද? ඥානි. එයා පතන එකක්, ඉතන එකක් ඥාන වලින් ත්‍රිකෝණ වලින් මේම කරනකොට සිද්ධ වෙන පැය 24ක් ඇතුළත ඒවා ලැබෙනවා, හම්බ වෙනවා, සිදු වෙනවා, ක්‍රියාත්මක වෙනවා. on the spot පිටරම වේදනි ඔක්කොම. එයි ඒක ඉල්ලලා තියෙන එක නා සත්‍ය පුද්ගලෙ නෙමෙයි. විශ්වේම ඉල්ලලා තියෙනවා. ඔක්කොම යාගේ ඉඳලා ඒ තියෙන කන්වලින් ඔක්කොම ටක් ගාලා ලැබෙනවා. මට අවශ්‍යද තියෙන කාටද එයාට සිතිවිල්ල දෙනවා ටක් ගාලා. එයාට හිතන පූජා කරන්න. ඇයි සම්නාස මට ඉක්ම දෙන්න. කොහොමද බලන්නේ ඔක්කොම එනවා ඇතිලා. බෑකවලක්වත් එහෙම විශ්වේ බවට පත් වෙච්ච කෙනෙක් ඉල්ලන්නේ නැහැ. ඇයි ඒක? එයා දන්නවා මුළු විශ්වයම මගේ. මම ඉල්ලුවොත් මේක මගේ නෙමෙයි. ඒ නිසා තමයි මම ඉල්ලන්නේ. එතනට එයා එන්නේ නැහැ. ඒ මාවොත් එයා විශ්වේ බවට පත් වෙලා නැහැ. ඒ නිසා සදාකාලෙට පිරිනොම් පානකම් මේ විශ්වේ මොකද ප්‍රාර්ථනා කරන්නේ. හැමදේම මගේ තියෙන තැන් වලට විචාරේ. ඒත් විචාරේ එකක් මගේනේ. ඒක තියාගෙන කෙනක් මගේ. ඔක්කොම මගේ. විශ්ව ශක්තිය තමයි ප්‍රාණ ශක්තිය වෙලා හැමතැනම තියෙන්නේ. මම තමයි හැමතැනම ඉන්නේ. ඒ රිදෙන්නේ එයාට නෙමෙයි මට තමයි. ඒ ඔක්කොම එකම ධාතුවකට තමයි ඔක්කොම දැනෙන්නේ. එකම දෙයක් මේ ලෝකේ තියෙන්නේ. එතනට ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වුණාම ඒ ඍෂිවරයා විශ්වය අත්හරිනවා. එයාට කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. out of syllabus එක. ඉල්ලුවත් ඒ මොහොතේම ලැබෙනවා. එයා ඉල්ලන්නේ. ඉල්ලුවත් මුළු විශ්වයම මගේ කියලා හිතන දැනගෙන ඉන්න මම මේක මගේ නෙමෙයි කියලා හිතපු නිසා මං ඉල්ලුවේ. එතන යට වැරදෙනවා. ඒ නිසා කවදාකවත් ඉල්ලන්නේ. පඤ්ඤා දේශනා කාලේ තියෙන විශේෂ සමීකරණ මේවා. මිනිස්සු ගොඩාක් විස්මයටපත් වෙනවා. මේම දේවල් ලෝකේ තිබිලා තියෙනවාද කියලා. ඔබවහන්සේට ප්‍රඥාව පේනවද? මට ප්‍රඥා පේන්නේ ප්‍රාණ ශක්තියක් විදියට. සත්‍යය කියලා බලනකොට යාගේ එනර්ජි පාටිකල් එක තමයි බලන්නේ. චිත්ත වීතියකින් මගේ ප්‍රාණ ශක්තිය යාගේ ප්‍රාණ ශක්තියට මිශ්‍ර කෙරුවොත් මම හිතන විදියට එයා හිතන්නේ නැද්ද? මට ඕන දේ කරන්නේ නැද්ද? මමම නම් එයා 50%කට වඩා මම යාගේ ප්‍රාණ ශක්තිය තුල මිශ්‍ර කෙරුවොත් යano මගේ පාලනය යටතට ආවම එයා මට විරුද්ධ වෙයිද? මුළු විශ්වයේම පිරිවර සම්පත්තියක් විදියට මගේ සරණ යන්නේ නැද්ද?
යවන්න බැරිද? මේක අවකාශ ධාතුවට සම්බන්ධ ධ්‍යාන. ඒ තරංගවල තියෙන අභිරහස් විශ්වය වසඟ කරන්නේ කොහොමද? මුළු විශ්වයම සියලු සත්‍ය ලෝක සත්‍යයන් වසී වෙන්නේ කොහොමද? මුළු ලෝක සත්‍යයන් පාලනය කරන්නේ කොහොමද? ශක්තිති රජ කෙනෙක් ওই සමීකරණය දන්නවා. ඒ සමීකරණය පාවිච්චි කරාම මුළු විශ්වයම යට යටත් වෙනවා. පෘථිවියටම එයා තනි රජ කෙනෙක්. මුළු පෘථිවියේ හැම සත්‍යයක්ම යට කී කරයි. ඒ හරි ධාර්මිකයි. එහෙනම් ඒ සමීකරණය දන්න කෙනෙකුට අනාචාරය ඇසිරෙන්න බෑ, වෙරි බොන්න බෑ, වරකම් කරන්න බෑ, තඩි බාන්න බෑ, උල තියන්න බෑ. මොකවත් කරන්න බෑ. අසාධාරණ වැඩ කරන්න බෑ. යුක්තිය සාධාරණ ධර්මිෂ්ඨකමට විතරයි වැඩ කරන්නේ. ඒ නිසා තමයි ශක්තිති රජ කෙනෙක් එච්චර සිල්වා. ඒ ඥානය තියෙන නිසා යා සිල්වා. ඒ නිසා තමයි මුළු පෘථිවියම යට කී කරුනේ. පැවිදි ජීවිතෙත් අපිට වැරදෙන්න පුළුවන්. අපිට වැරදෙනකොට අපේ මානකමට විතරක් නෙමෙයි මේ සම්බුද්ධ ශාසනයේ ගෞරවයටත් වැරදෙනවා. බුදුරජාණන් වහන්සේටත් වැරදෙනවා. මට වැරදුණා කියලා දුන්නාසේ කියන සංඝයේ දෙන්න ප්‍රජාවතේ. දෙන්න. භාග්‍යතුන් දුන්නොත් මට තමයි. යෝමං උපට්ඨේ විලාන උපට්ඨේ. උපස්ථාන මට තමයි. එනම් මම කරන වැරද්ද කාගේ වරදක්ද? බුදුරජාණන් වහන්සේගේ වරද. මට පුරිකර පූජා කරා මේක බුදුරජාණන් වහන්සේට දුන්නා වගේ නම් මම ගිලන් වෙලා ඉන්නකොට මට දෙන හැල්පැන් ටික, උණු පැන් ටික, උපස්ථාන ටික, තෙල් බෙහෙත් ටික බුදුරජාණන් වහන්සේට දීප එකක් නම් එහෙනම් මම කරන මේ ඔක්කොම මොට්ට වැඩ ටික බුදුරජාණන් වහන්සේගේ නමට නෙමෙයිද ලියවෙන්නේ. මේක ගැන හිතලවත් පරිස්සම් වෙන්න එපා. මේක ගැනවත් හිතලා පරිස්සම් වෙන්න. තාපසේකට කිව්වලු ගුරුවරයා ගමට ගිහලා පොල් ගෙඩියක් අරන් එන්න කියලා. මම තමයි ස්වාමීනි කියලා ගිහලා මාසයක් විතර පහු වෙලා ආවල පොල් ගෙඩියක් අරගෙන. ඒගොල්ලෝ මිනිස්සු අල්ලගෙන ගස් ගන්නලා තිබ්බා. නෑනේ ස්වාමීනි. මෙච්චර කාලයක් ගස් තිබුණ නැද්ද කියලා. තිබුණානේ ස්වාමීනි. පොල් තිබුණ නැද්ද? තිබුණානේ ස්වාමීනි. එහෙනම් ඇයිද ඊනේ පරක්කෝ? ස්වාමීනි මට කියන්න අවසර. ඉතින් ස්වාමීනි තාපසයට ගස් නගින්න බෑ. අනුන්ගේ ගස්වල ගෙඩි කරන්නත් බෑ. ගෙඩියක් ඉල්ලන්නත් බෑ. තාපසයට ඉල්ලන්නත් අවසර නැහැ. ඉතින් ගම හැමතැනම ඇවිදලා බලුවා එකම එක ගහක් විතරක් ස්වාමීනි මේ වැටෙන් මෙයාට බර වෙලා. ඒක වැටුණා පාරට වැටෙන්නේ. පාන්ත කොළයි. ඒකේ ගෙඩි පැයිලා වැටෙනකන් හිටියා කියලා කිව්වා. පාරට වැටුණාම අහුලගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් පාන්ත කොළයි. මායිමෙන් එළියනේ. පොඩි කෙනෙක්. හැබැයි ඒකත් අවත් ගහ කාගේද කියලා දන්නවනේ. එළියට වැටුණාට මහයිමෙන් එළිය වුණාට පාරේ වුණාට පාංශකුල වුණාට අයිතිකාරයෙක් ඉන්නවනේ. එයා දැක්කොත් කියනවනේ මේක මගේ කියලා. ඉඳයි කෑවත්. මොකද පොඩි කෙනා ඒ දැකපු විදිය බලන්නකෝ පුංචි කෙනා. ඒ පොඩි කෙනාගේ පඤ්ඤාවට එච්චර සීලයක් එයා තේරුම් අරන් තිනවා. මට මේක කරන්න බෑ. මේක කරන්න හොඳ නෑ. මේක කොහොමද කරන්නේ? මේක ඉල්ලන්න බෑනේ. ඉල්ලුවොත්නේ කට්ටිය මේ මොනවද ඉතින් තාත්තතර පොල් එකතු කරන්න බෑ. ඉල්ලන්නත් බෑ. ඒතකොට මේක ඉල්ලන්නෙත් නැතුව, කඩන්නෙත් නැතුව, වරකම් කරන්නෙත් නැතුව, චෝදනාවක් නැතුව මම මේක ගන්න කොහොමද කියලා කල්පනා කරලා අර පොන්චි සිතට තේරලා තියෙන මේම එකක් කරන්න ඕනේ කියලා. දැන් අපිට ඔක්කොම අවුරුදු 20 25 30 35 40 50 අපිට කොච්චර තේරෙන්න ඕනේද? මේ මානකම සීලය රකින්න කොච්චර දේවල් තේරෙන්න ඕනේද? පොඩි කෙනාට තේරිච්ච විදිය බලන්න. එයා තේරුම් ගත්ත විදිය. කම අමතරම ඇවිදලා තියෙනවා. මේ විනයට අහුවෙන්නේ නැතුව මේ පොල් ගෙඩිය ගන්නෙ කොහොමද? ඉතින් මාස ගානක් ඉඳලා ඒක වැටෙනකන් ඉඳලා අරන් ඇවිල්ලා තියෙනවා. වැටිච්ච පොල් ගෙඩියක් නෑ. ලොකු ප්‍රශ්නයක්වත් නෑ. සේව් කරගන්න පුළුවන් මේක. අර නැගලා කැඩුවා වගේ ලොකු බරපතල නෑ. නමුත් පොල් ගෙඩියට අයිති නෑ. ඒක අනුගේ එක. නිදාස් කරලා නෑනේ. ඒක එන පාංශකුල වෙලා නෑ. එයා ඒ සීලයේ උපරිම දැක්ක විදිය, තේරුම් ගත්ත විදිය, ආරක්ෂා කරන්න මුළු වීර්යයෙන් උත්සාහ කරපු විදිය. මේක උමර රකින්නවා කියන තැන ඉඳලානේ. අපි තේමේ ගන්න ඕනේ. අපි තේම දකින්න ඕනේ. අපේ සීලයට
ඒ වගේ දහස් ගුණයක් වටිනාකම් දෙන්න ඕන.